අයිබෝවන් ඔයාලා හැමෝටම අපි බලමු අලු කෙසෙල් මෝජුවක් මෙන්න මේ විදිහට රසම රසට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම අලු කෙසෙල් 500ක් හොඳට සෝදලා මෙන්න මේ විදිහට පොතු අයින් කරගන්නවා. අපි මේ අයින් කරන පොත්තෙනුත් රසම රස බැදුමක් හදාගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්කෝ. ඉතින් මම ඔයාලගේ හැමෝගෙම ආදරෙන් ඉල්ලන්නේ මගේ channel එක subscribe කරන්න කියලා. අලු කෙසෙල් කන්න ගොඩක් අය අකමැති වුණාට මේව ලොකු පුංචි හැමෝටම ගුණදායක කෑමක්. මේ අලු කෙසෙල් වල තියෙන තන්තුමය කොටස් හින්දා අපි ගන්න ආහාර ජීර්ණය වෙනවා ඉක්මනින්ම. අපි දැන් ගත්ත අලු කෙසෙල් ඔක්කොගෙම පොතු අයින් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි දෙහි මිශ්‍ර වතුරට අලු කෙසෙල් ටික දාලා ටික වෙලාවක් තියලා මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. අපි අලු කෙසෙල් මෝජුවක් හදන හින්දා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කොටු හැඩයට කපා ගන්න. මේ විදිහට කොටු හැඩයට කපලා බැද්දහම අලු කෙසෙල් කියලා හොයාගන්නවත් බෑ. අපි අලු කෙසෙල් ටික නම් කපාගෙන ඉවරයි. අපේ අලු කෙසෙල් මෝජුවට දාන්න මෙන්න මේ ටික ඕනි වෙනවා. තක්කාලි, රතු ලූණු, අම්මිරි, සුදු ලූණු, කරපිංචා. මම දැන් තාච්චියට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට මම කපාගත්ත අලු කෙසෙල් කැට ටික පොඩ දාලා බෙද ගන්නවා. ඔයාලට කියන්න ඕනේ මෙහෙම බෙදගත්තී ඔයාලා අඩු ගින්දරේ තමයි බෙද ගන්න ඕනේ. නැත්නම් අපේ අලු කෙසෙල් ටික කර වෙන්න බලනවා. ඔයාලට පේනව නේද? මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකම් අපි බෙද ගන්න ඕනේ. අලු කෙසෙල් ටික ඔක්කොම බෙදගෙන ඉවරයි. අපි දැන් පිඟානකට අයින් කරගෙන අලු කෙසෙල් මෝජුව හදන්න ඕනේ අනිත් දේවල් ටික ලෑස්ති කරගමු. තාච්චියට තෙල් ටිකක් දාලා රත් වුණාට පස්සේ සුදු ලූණුයි, රතු ලූණුයි, තක්කාලි එකතු කරගන්නවා. දැන් හොඳට මේ ටික තෙම්පරාදු කරගන්න. මෙන්න මේ විදිහට විනාඩියක් විතර තෙම්පරාදු වුණාට පස්සේ කහ කුඩු ටිකක්, ලුණු ටිකක් එකතු කරගන්නවා. අපි මේකට සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් අපි කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලා මේ කෑලි මිරිස් ලුණු එකතු කරද්දී ඔයාලගේ රස අනුව එකතු කරන්න. දැන් මං අම්මිරිස් ටිකකුත් එකතු කරලා විනාඩියක් විතර හොඳට තෙම්පරාදු කරනවා. දැන් මම රන්වන් පාටට බෙදගත්ත අලු කෙසෙල් ටික තෙම්පරාදුවට එකතු කරගන්නවා. විනාඩි 2ක් විතර මම මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. අපි මෝජුවේ රස වැඩි වෙන්න අන්තිමට තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට පේනවනේ මේ පාට වගේම තමයි අපේ අලු කෙසෙල් මෝජුවේ රසත්. ඔයාලත් හදලා බලන්න. අපේ අලු කෙසෙල් මෝජුව නම් මාරම රසයි. ඔයාලා හදලා රස කියන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.